අයිබෝවන් අද ඉඳන් පුංචි විනාඩියක දෙක පොඩි වීඩියෝවක් ගේන්න කල්පනා කරා අපේ ජීවිතවල විවිධ පැතිකඩ සහ අපිට සමාජයේ තියෙන විවිධ ගැටලු පැතිකඩයන් ගැන පොඩ්ඩක් අපි කොහොමත්ම දන්න දේවල් නැවත අවධාරණය කරන්න සහ ඒ ගැන සමාජ මතයක් ඇති කරන්න මේ වීඩියෝ මාලාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා. නිවාඩු තියෙන පාඩුව තියෙන විදිහට මම මුලින්ම අද කතා කරන්න හිතන් ඉන්නවා මේ අපි හැමෝම කැමති මේ ලෝකේ ලස්සන වෙනවට. මේක මේ මම විතරක් දන්න දෙයක් නෙමෙයි, ඔබ හැමදිනම දන්න දේවල් මම මේ කතා කරන්නේ. මේවා නැවත ආවර්ජනය කිරීම තමයි වටින්නේ. මොකද අපිට වමතක වෙනවටක් ගාලා අපි කැමති ලස්සන ලෝකයක් දකින්න, ලස්සන සමාජයක් අපි නිතරම කියනවා හොඳ සමාජයක් ඕනේ අපිට එහෙම කියලා. අපි ඒක අනුන්ට බාර දීලා ඉන්නවා කවුරු හරි ඒක හදයි කියලා. නමුත් අපිට අපේ මට්ටමින් යම් කිසි දෙයක් කරන්න ඕනේ සමාජයක් හදන්න නම් මුලින්ම අපිට මේ සඳහා මූලික අඩිතාලම දාන්න පුළුවන් හොඳම තැන තමයි අපේ කුඩා දරුවෝ. මේ කුඩා දරුවන්ට අපි මේ සමාජ වටිනාකම් පිළිබඳ යම් කිසි හැඟීමක් අදහසක් දුන්නොත්, අදහසක් ආවැද්දුවොත් එයයි මේ සමාජය වෙනස් කරන්න ලොකු දායකත්වයක් දක්වන්න පුළුවන්. දරුවන්ට අපිට පුංචි කාරණා ටිකක්, මේක මහා ලොකු කාරණා නෙවෙයි, පුංචි කාරණා ටිකක්. නමුත් අපි ඒවා කියලා දෙන්නේ නැහැ. ඉස්කෝලේ ගියත් කියලා දෙන්නේ ගොඩක් වෙලාවට විෂය කරුණු තමයි, විභාග පන්ති ඒවා තමයි තියෙන්නේ. ඒවැ මිනිස්සු මිනිස්සු හැදෙන්නෙත් නැහැ, ඒ වගේම සමාජයක් හැදෙන්නෙත් නැහැ ඉගෙන ගත්තා කියලා. අධ්‍යාපනයට විතරක් වටිනාකමක් දීලා නැහැ, වැලියුස් වලට වටිනාකමක් දෙන්නේ නැහැ අපේ රටේ. වටිනාකම් වලට මිනිසුන්ගේ හොඳ වටිනාකම් ගතින් වලට තැනක් දීලා නැති හින්දා තමයි මේ රටත් මේ විදිහට පත්ලා තියෙන්නේ. අපේ පුංචි දරුවන්ට උගන්වන්නේ පිළිවෙලට අඳින්න, මුලින්ම පිළිවෙලට අඳින්න, Tamanට තියෙන එක ඇඳුම දෙක හොදලා අඳින්න, පිරිසිදුව ඉන්න පුරුදු කරන්න ඕනේ. අනිත් එක විශේෂය තමයි අනුන්ට ගරු කරන්න උගන්වන්න ඕනේ. අනුන්ට ගරු කිරීම තමයි පළවෙනිම දේ. ගෞරවය ලැබෙන්නේ ගෞරව කළාට පස්සේ. ඔබ දකින්නද ජපානය වගේ රටවල කොච්චර ගෞරව කරනවද කියලා, ආචාර කරනවා. ඒක හරීම මේ බොරු මහාන්තත්කම නැති වෙන මිනිස්සුන්ගේ පළවෙනි දෙයක් තමයි මේ ගෞරව කිරීම. එකිනෙකාට ගෞරව කරගන්න ඕනේ. ඒක පුරුදු කරන්න පුංචි කාලේ ඉඳන් පෙර පාසල්වලත් දැන් ඕවා උගන්වන්නේ නැහැ. බොහෝ වෙලාවට උගන්වන්නේ ඒවත් උගන්වන්නේ අකුරු තමයි. අකුරු උගන්න තමයි මේ රට හදන්නේ. මේ අකුරු උගන්වලා මේ රට ගොඩ යන්න බෑ. මොකද සමාජ කොට දාන්න බෑ අකුරු උගන්වලා. ඒ කියන්නේ මම විශේෂ අධ්‍යාපනය ගැන පැයක් කතා කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මම පස්සේ විස්තර කරන්නම්. ඊට පස්සේ අපේ පාසලේදී උපකරණ මේවා නිතරම දරුවන්ට මතක් කරන්න ඕනේ. මේවා නිතරම දරුවන්ට කාලේ හමුණා මතක් කරන්න ඕනේ අපි මේවා. මොකද ඒගොල්ලන්ට ස්වාධීනව හිතන්න කල්පනා කරන්න දන්නේ නැහැ. ඒගොල්ලන්ට අපි කියලා දෙන්න ඕනේ මේ නිතර මතක් කරන්න මම අපි මේ කියන කරුණු. තමන්ගේ පන්තියේ ළමයෙක්ගේ යමක් නැත්තම්, කෑම ටිකක් එහෙම නැත්තම් උපකරණයක් මොනවාරි පැන්සලක් පෑනක් නැත්තම් මකණයක් නැත්තම් එයා එක ෂෙයා කරගන්න, එයාට දෙන්න, එයාට කොටසක් දීලා සතුටු වෙන්න උගන්වන්න ඕනේ. ඒක මතක ඇතුව නිතර පාසල් යද්දි කියලා දෙන්න ඕනේ. උදේ යනකොට හරි ඒක මතක් කරන්න ඕනේ. තන කුණු දාන්න එපා. ඉස්කෝලේ කුණු දාන තැනක් තියෙනවා, එතනට දාන්න. ටොපිකොලයක්වත් බිම දාන්න එපා. කෑවට පස්සේ සමහර දෙමව්පියෝ මම දැකලා තියෙනවා, ওই දුම්රිය මම ගමන් කරන දැකලා තියෙනවා, දෙමව්පියෝ චූටි දරුවෝ ළඟ තියාගෙන ඉස්කෝලේ යන දරුවෝ අවුරුදු ළමයි ළඟ තියන 6-7 එයා කෝච්චි යන්නේ විසි කරනවා ප්ලාස්ටික් බෝතල්. ඒක දකින්න අර ළමයා. ඉතින් ඒගොල්ලන්ටත් ගාණක් නැහැ. ඒගොල්ලෝ ඒක තමයි මේ රටේ හැටි. ඒකින්ද ඒ වගේ පුංචි කාරණා අනිතර හිංසා කරන්නේ නැති වෙන්න, අනිතර ගහන්න, රණ්ඩු කරන්නේ නැතිව ඉන්න, පීඩා කරන්නේ නැතිව ඉන්න පුරුදු කරන්න ඕනේ. ඒවා කියලා දෙන්න ඕනේ නිතර. ඊට අමතරව සහකම්පන අනුන්ගේ දුකක්, ළමයිගේ දුකක්, මොන හරි අසනීපයක්, තුවාලයක් වෙලා මොන හරි වෙලාද ඒ වෙලාවට සහකම්පන, ඒ කියන්නේ අනුන් කෙරේ අනුන්ගේ දුක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි ලෝකෙ ලස්සන වෙන්නේ. ඒවා නිතර කියන්න ඕනේ. අපි දැනගෙන හිටියට ඕවා ඉස්සරහා ලොකු වුණාම ඉගෙන ගන්න කියලා හිතුවන්න ඒක හරියන්නේ නැහැ. ඔය ලොකු වුණාම ඉගෙනන්නේ අර නරක ටික ඔලුවට වැටුණ පස්සේ ඒවා ඉඩ නැහැ. ලොකු දැන් අපිත් දන්නවා, දැනගත්තට සමහර අය එහෙම හැසිරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉඩ නැහැ දාගන්න. ඒක පුඩි කාලෙම දාන්න ඕනේ ඔලුවට. ඒ වගේ සතුන්ට හිංසා කරන්නේ නැතුව ඉන්න ඕනේ කියලා, සතුන්ට ආදරය කරන්න, සතුන්ට කැම ටිකක් දෙන්න. ඒ වගේ පුංචි කාරණා
දරුවන්ට මතක් කරන්න අනිත් එක විශේෂයෙන් ಜಾති ආගම් කුල ભેද පක්ෂ ભેද ඒවා මේවා කිසි දෙයක් දරුවන්ට ඔළුවට යන විදිහට හැසිරෙන්න හෝ ඒ සඳ කතා කරන්න නරකයි. එහෙම වුණාම ඒක ගැටලුවකට සමාජ ගැටලුවකට ඒ අය පොඩි කාලේ ගොඩාක් දේවල් ඔළුවට දාගන්නවා. අපි නොදන්නවා වුණාට දකින්න හැමදේම ඔළුවට දාගන්නවා. එතකොට ඒ ටික තමයි ඉස්සරහට යන්නේ. ඔකට කියන්නේ සමායාජන කියලා. සමායාජන යෝජනේ වුණාට පස්සේ ඒකේ හොඳ විදිහට සමායාජන වුණොත් හොඳයි. නැත්තම් ඉතින් ඒ පැත්තට තමයි යන්නේ. ඒකින්ද අපි පුංචි කාලේ දරුවන්ට මේ වගේ දේවල් කියලා දෙන්න ඕනේ. දරුවෝ නැති කෙනෙක් මේ වහනවා නම් එයාට පුළුවන් මේකට සමාජය දැනුවත් කරන්න, අනිත් අය දැනුවත් කරන්න, අවස්ථාවක් හමුනොත් දැනුවත් කරන්න, මේ වැරදි දැක්කොත් ඒව නිවැරදි කරන්න පුළුවන් අපිට. මේක සමාජයේ මතයක් ඇති කරන්න පුළුවන්. මේ පුංචි කාරණා අපි කොහොමද දන්න කාරණා මේවා මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඔබතුමන්ලට. මේවා දන්නවා. නමුත් දැනගත්තට අපි මේවා ඇප්ලයි කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. මම මේ ආරාධනා කරන්නේ මේ ඇප්ලයි කරලා අපි මේ සමාජයේ යම්කිසි මට්ටමකට ගන්න හොඳම ආරම්භය තමයි පුංචි දරුවන්ගෙන් අපි කරන්න ඕනේ. ඒ පුංචි දරුවන්ට ඒ සඳහා මඟ පෙන්වන්න පුළුවන් විදියට කියලා ආරාධනා කරමින් මම මේ වැඩසටහන අවසන් කරනවා. ස්තුතියි සියලුම දෙනාට අසන් හිටියට.